මම නම් ඔබට කියන්නේ පින්වතුනි මේ අපි වෙන මහන්සිය. තව කෙනෙකුට නිවන අවබෝධ කරලා දෙන්න මේ අපි වෙන මහන්සිය සම්පූර්ණයෙන්ම පින්වතුනි ඒ මහ බෝසතාණන් වහන්සේට කරන මහා පූජාවක් පින්වතුනි. බුදුන් භාග්‍යවතුන් වහන්සේට කරන මහා පූජාවක් පින්වතුනි මේ හැම එකක්. මොකද ඒ කරපු මහා කැපකිරීම පින්වතුනි. ඒ කරපු කැපකිරීම මතක් වෙනකොට අපිට මොකද්ද දැන්? අපි මොකද්ද කරන්න කියලා හිතෙනවද? මෙතනට එන්න පින්වතුනි අපිව මෙතනට ගන්න ඒ වෙච්ච කැපකිරීම පින්වතුනි. මොකද ඔබ හොඳටම දන්නවනේ පින්වතුනි. ඔබ අපි කවුරුත් එකපාර මෙතනට ආපු අය නෙමෙයි මේ ඉන්නේ කියලා. අත්බැව් ගානක් තිස්සේ මේ එන ගමනක් පින්වතුනි මේ තියෙන. අත්බැව් ගානක් තිස්සේ මේ එන්නේ මේ ගමන. මතකනේ පෙරහැරේ පිටිපස්සෙන්මයි පටන් ගත්තේ පින්වතුනි. පෙරහැරේ පිටිපස්සේ. වෙස් මූණක් දාගෙන ලෝකෙට මූණ පෙන්න ගන්න බැරි වෙන කුණුහරුප කී තැන ඉඳලා පටන් ගත්තේ පින්. එතනින් පටන් අරගෙන තමයි මේ පෙරහැරේ අපි ඉස්සරහට යන්නේ. එතන ඉඳලා මත දීපු මිනිස්සු ඉන්නවා. පින්වතුනි මේ හැමෝම පින්වතුනි මහ බෝසතාණන් වහන්සේගේ කුලකේ ඉන්න මිනිස්සු. බුදුබණ ටිකක් අහව මිනිස්සු පින්වතුනි අනුකම්පාව උපදවාගෙන කියන්නේ කොළු මෙන්න මේ පෙරහැරට වර කියලා. තමන්ට පෙරහැරට ඇවිදලා මුලින්ම කලේ පින්වතුනි අර මූණ දාගෙන කුණුහරුප කී ගියේ. නැවත අපිට පෙරහැරට කතා කරපු මිනිස්සයා පෙරහැරේ ඉස්සරහින් ඉඳලා අපිට කතා කළේ පින්වතුනි නැත්තම් කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් පෙරහැරට යන්න. පෙරහැරේ ඉස්සරහින් ඉඳලා අපිට කතා කළේ අපි මල් වැදි වැදි ඉන්නකොට මේ පෙරහැරට එකතු යන් ඇවිදින්න කියලා. ඒතර අපි බැලුවා අපිට එකතු වෙන්න හොඳම තැන මොකද්ද කියලා. ඉස්සරහින් යන්නේ ධාතුන් වහන්සේ එතන කොහොමදවත් ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ වඩිනවා කොහොමද ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ මේ උපාසකයන්තෝ වඩිනවා මේ හරියන්නේ නැහැ. කට්ටියක් නටනවා කට්ටියක් මල් බයිසිකල් යනවා කට්ටියක් අර කරනවා කොඩි අරන් යනවා තේසත් අරන් යනවා ඒක කරගෙන ගැලපුන්නේ නැහැ. ගැලපිච්ච එකම තැන තමයි අතන කොල්ල කට්ටියක් වෙලා පිටිපස්සෙන් කරත් එක මේ ගොරොක් ගස් දෙකක් එහෙම බැනගෙන ගරාය කනටාගෙන දැන් පිටිපස්සෙන් එනවා. ඔන්න ඔතන තමයි ගැලපිච්ච තැන. ඔතනට එකතු වුණා. එතන කසිප්පුකාරයෝත් හිටියා ඔක්කොම හිටියා. ඔතනට ගැලපිලා ඔතන තමයි පින්වතුනි අපි පටන් ගත්තේ. අපි ඔතන පටන් ගන්නකොට පින්වතුනි අර ඉස්සරහා හිටියේ. ඒ උතුමන්ට පේනවා ඇති පින්වතුනි. ලොකු ගමනක් එන්න තමයි මේ පටන් ගත්තේ කියලා පින්වතුනි. එතන අපිට අඬගහම පිරිසක් හිටියන්නේ පින්වතුනි එන්න කියලා. කොයිතරම් අනුකම්පාවක් උපදව ගන්නවද කියලා හිතලා බලන්න පින්වතුනි. මොකද හරිනම් ඒ අයට තිබුණේ අපිව අරගෙන කෙලින්ම ධාතුන් වහන්සේ ගාව තියාගන්නනේ පින්වතුනි. නැත්නම් එහෙම නෙමෙයි අය කලේ පින්වතුනි අපිව කොහොම හරි පෙරහැරට එකතු කරගත්ත අනුකම්පාව උපදවගෙන හොඳටම දන්නවා මේ අත්බැවේ නිවන් දකින්නේ නැහැ කියලා පින්වතුනි. يعني එදා කවදා හරි දවසේ පින්වතුනි ඒ අත්බැවේ මේ කවදාවත් ඉස්සරහට එන්නේ නැහැ කියලා හොඳටම දන්නවා පින්වතුනි. මොකද හේතුව ඒ තරමට බල වැදිලා ඉන්නේ. නමුත් ඒ වෙලාවේ අනුකම්පාව උපදවාගෙන පින්වතුනි කතා කළානේ පෙරහැරට එකතු වෙන්න කියලා. ඊළඟට පිටිපස්සේ කොහොම ගමන එද්දි පින්වතුනි ඊට ආයි කාලෙකදී පින්වතුනි තව කෙනෙක් කතා කරන්නේ පුතේ ඔතන ඉඳලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් ඉස්සරහට වරෙන්කෝ. ඔය මල් බයිසිකලයක් අරන් ඕක නැගලා වරෙන් ඉස්සරහ. ඊට පස්සේනේ පින්වතුනි අපිට ටික ටික කොහොම ඉස්සරහට එනකොට අපිට හම්බුනේ පින්වතුනි කොඩියක්. එදා තමයි පින්වතුනි අපි මුලින්ම ශාසනයට කොඩිය දැම්මේ. ශාසනයට පක්ෂපාතී බව පෙන්වුවේ. භාග්‍යවතුන් වහන්සේට පක්ෂපාතී බව නිවනට පක්ෂපාතී බව පෙන්වුවේ. එදත් නිවන කරගන්න සමහරට ඕනේ හම්බුන්නේ නැහැ නේ. එහෙම ඕනේ කමක් තිබුණේ නැහැ. නමුත් කොඩිය දැම්මා. ඊට පස්සේ තමයි අපිට පුළුවන් උනේ පින්වතුනි සේසත දාන්න. ඔය ඉන්නේ පින්වතුනි එදා ඉඳලා පෙරහැරේ සේසත් අරන් ගියාය. අද මේ ඇත්ත පෙරහැරේ සේසත ගන්නව නේද? සේසත කිව්වේ මොකටද පින්වතුනි? සේසතක් දරාගත්තේ මොකටද? සේසත මගේ මුළු සේසතම වියදම් වුණා කියලා කියන්නේ. ඔන්න සේසත පින්වතුනි. සේසතක් දරන්නේ ඔන්න ඔය අර්ථයෙන් පින්වතුනි. එදා ඒ පාරමිතාව තමයි පින්වතුනි අද ඔබට ඔය සේසත දරා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද ඔබ ඉන්නේ සේසත දරාගෙන. ඒකයි පින්වතුනි මේ වික්‍රමයන් සිද්ධ වෙන්නේ. මේ මහා වික්‍රමයන් මේ ලියුමේ තියෙන මහා වික්‍රමයන් නේ.
හාල් කිලෝ 10000ක් සාසනයට පූජා කරනවා කියලා. සේසත වෙන මොකුත් නෙමෙයි. කොඩිය දැම්ම දැන් සේසත දානවා. දැන් සේසත දාගෙන ඉස්සරහට එන්න තියෙනවා. වේර විහාර නිර්මාණය කරන්න. මේ හැම එකක්ම නිර්මාණය කරන්න. ඔබ අද දැකපු වැව නිර්මාණය කරන්න. මේ දාගැබ් නිර්මාණය කරන්න. මේ ධර්මශාලා නිර්මාණය කරන්න. අනාගතයේ හැදෙන්න තියෙන මහා ධර්මශාලා නිර්මාණය. මේ මුළුතැන්ගේ නිර්මාණ. මේ වහල්වල උඩ තියෙන ශක්ති ප්‍රභව නිර්මාණ. තටාක කුටි ඉඩකඩම් මේ ශාසනයට මේ පූජා කරපුවත් ඔක්කොම පින්විතනි. හැම කවුරු හරි පූජා කරපු දේවල්. මේ චීවරේ මේ බඩේ තියෙන දානේ මේ ඔක්කොම සේසත්කාරයෝ තමයි මේ ඔක්කොම කරලා තින්නේ. ශාසනයට සේසත් අරන් යන අය ශාසනේ. ඔන්න ඔය විදිහට පින්විතනි අපි සේසත් අරන් යන්නේ නැති මේ ශාසනේ. අපි තව ඉස්සරහට ඇද්දා. හොඳයි දැන් සේසත් අරන් ගියානේ. ඒකයි ඔබ සේසත් අරන් එනකොට පින්විතනි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඔබ දැන් සේසතෙන් තව ඉස්සරහට ගන්න පින්විත. අපිට කිසි උවමනාවක් නැහැ ඔබ හැමදාම සේසතේ තියාගෙන ඉන්න පින්විත. අපිට ඕනේ ඔබ සේසතෙන් තව ඉස්සරහට ගන්න. කවුරු හරි ඔය සේසත අල්ලගනි. ඒ සේසතෙන් තව ඉස්සරහට ඇදලා ගන්න. ඊට පස්සේ සුදු වැඳගෙන පින්විතනි දැන් පිරිත් කියනවා. තව ටිකක් ඉස්සරහට ඇදලා ගත්තා. දැන් මහාන වෙලා පින්විත. තව ටිකක් ඉස්සරහට ඇදලා ගත්තා. දැන් ඇතා පිටේ. ඔන්න පෙරහැරක්. ඒකයි ඔබ දකින්න ඕනේ පින්විතනි. ඔන්න ඔය අනුකම්පාව උපදවාගෙන තමයි පින්විතනි එක්තරා දවසක යමෙක් අපිව මේ පෙරහැරට ගත්තේ. ඒකයි අපි ඔබට කියන්නේ. ඔබට තියෙනවා ලොකු වාසනාව. ওই වාසනාවෙන් ප්‍රයෝජනය ගන්න. එහෙනම් මේ මහ බෝසතාණන් වහන්සේගේ තිබිච්ච අනන්ත අපරිමාණ ගුණ සිහිපත් කරන්න පින්විතනි. ඒ සිහිපත් කර ඒ උන්වහන්සේලා ඒ කරපු කැපකිරීමට ලන්සුවක් දෙන්න පින්විතනි ඔබගේ ජීවිතේ. වෙන වැඩක් නැහැ. වෙන ආදරයක් මොකද්ද පින්විතනි? භාග්‍යතුන් වහන්සේට වෙන කරන ආදරේ මොකද්ද ඔබ? මහ බෝසතාණන් වහන්සේට මොකද්ද කරන වෙන ආදරයක් තියෙන්නේ පින්විතනි ඔබගේ හිතේ? අනේ කී වඳින්නද ගිහිල්ලා පෙරලි වඳින්නද? පෙරලි අපි වඳිනවා අපේ බුදුන් අපි වඳිනවා ඕකද කියන්නේ තියෙන්නේ. ඒක හොඳයි පටන් ගන්නවට පේන. නරක නෑ ඒක. පටන් ගන්නවට බොහොම හොඳ කාරණාවක්. නෝ දැන් මොකද්ද ඔබ විසින් කරන්න ඕනේ? ඔබට මහ බෝසතාණන් වහන්සේගේ ගුණ වැටහෙනවා නම් පින්විතනේ මොකද්ද කරන්න ඕනේ කියලා ඔබ ඉන්න ගමන් සිහිපත් කරන්න. මම ඔබට කියන්නම් මෙන්න මේ කාරණාව පින්විත. ඔයාලට මෙන්න මේක කියන්න. මම ඔබට 7 දවස් තිස්සේ බණ කියනවා. නැත්නම් අපි දැන් අවුරුදු ගානක් තිස්සේ මම බණ කියනවා කියලා ඔබ 10 දෙනෙක්ව තෝරගෙන ඒ 10 දෙනාට අවුරුදු ගානක් තිස්සේ බණ කියනවා. මග වඩන්න උදව් කරන්නේ ඔක්කොම කරනවා. එක්තරා අවස්ථාවකදී පින්විතනේ මොකක් හරි වියවීමක් ඇතුළතදී ඔබ අඬනවා. අන්නේ වෙලාවේ පින්විතනේ ඔබ අර අවුරුදු 10ක් තිස්සේ මේ කරපු දෙයට ලොකු ද්‍රෝහිකමක් කළා නෙමෙයිද පින්විත? එහෙනම් ඔබගේ හිත දුකටපත් වීම කියලා කියන්නේ පින්විතනේ ඔබ කරන ලොකුම ද්‍රෝහිකම නෙමෙයිද? එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න පින්විතනේ සමහර විට ඔබ තමයි අන්න ඒක. එහෙනම් ඔබගේ හිත පීඩාවටපත් වෙනවා නම් පින්විතනේ ඔබගේ හිත දේශයටපත් වෙනවා නම් ඔබ රාගයටපත් වෙනවා නම් පින්විතනේ ඔබට නොදැනුවත්වම පින්විතනේ මහ බෝසතාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේට ඔබගේ අතින් පින්විතනේ ලොකු ද්‍රෝහිකමක් වෙනවා. ඔබ නිවන් දකින්න වෙර වීර්ය වඩන්න නැත්නම් පින්විතනේ ඒක ලොකු ද්‍රෝහිකමක් වෙනවා. ඒක නිසා වෙර වීර්ය වඩන්න පින්විතනේ මේ නිවන කරගන්න. ඔබගේ නිවීම නෙමෙයි කතා කරන්නේ. වෙන කාගේවත් එකක් නෙමෙයි ඔබගේ නිවීම කතා කරන්නේ මේ. ඔබ පිච්චෙනවා 1000ටපත් වෙනවා. නිකන් අපරාධේ. ඒ 1000ටපත් වෙන පිච්චෙන මේ පිච්චිල්ල පින්විතනේ නැති කරගන්න භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසලා තියෙන සැබෑ ආදරය කියලා කියන්නේ ඔන්න ඕකට පින්විත. මලින් පහනින් මාහට පුදන්නෝ මා නියම ලෙස පුදන්නෝ නොවේති. ආමිසෙන් සිව්පසෙන් මා පුදන්නෝ මා නියම පුදන්නෝ නොවේති. අන්න පින්විතනේ උදාර සීහනාද? මේ ධම්ම අවබෝධයෙන් යම් කිසි කෙනෙක් පීඩා සංසිඳව ගන්නවා නම්
කෙලස් ප්‍රහාණය කරගන්නවා නම් අන්නේ පිරිස තමයි මා නියමිතට පුදන්නෝ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට වෙන මොකුත් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. තිබුණ එකම අවශ්‍යතාවය තමයි වෙනදනේ මේ ලෝක සත්‍යය මේක අවබෝධ කරත්වා කියන හැඟීම. ඒ වෙනුවෙන් කරපු ලොකු කැපකිරීමක්නේ තියෙන්නේ. දැන් මං හාල් පියවරුන්ගෙන් මේ අහන්නේ. ඔය හාල් ටික ඔක්කොම ගෙනල්ලා කිලෝ 10000 මෙතන බෑවට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා ආවේශයෙන් වගේ හාල් අරගෙන හෙට වීසි කරනවා මෙහෙට වීසි කරනවා හැමතැනම වීසි කරලා දානවා කූරලන්ටත් වීසි කරනවා අර හැමතැනම දාලා ඊළඟ දවසේ එනකොට මොකද හිතෙන්නේ හාල් පියවරු මොකද හිතෙන්නේ දැන් ඔය හාල් කිලෝ 10000 හදන්න කුඹුරුවක් කර 8මාරක් වැපරුවා එහෙමනේ දැන් කුඹුරුවක් කර 8මාරක් වපුරන සියලුම වෙහෙස මහන්සි ඒකේ තියෙනවා එක කන්නයක් සම්පූර්ණයෙන්ම කුඹුරුවක් කර 8මාරක මේ එක කන්නයක් අවුරුද්දෙන් භාගයක් ඒ ගෙනාපු වී ටික අර ඒ ගෙනාපු හාල් ටික පිඟුතුනේ හැමතැනම විසි කරලා දාලා තිබ්බොත් ඒ හාල් පියවරුන්ට පිඟුතුනේ පපියා මරුවත් හැදේ නේද එහෙනම් දැන් මං අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බුදුවරු 512027 නමක් පහ වෙනකම් පාරමිතා පුරලා ගොඩනගපු සාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න නැති දැක්කට පස්සේ පිඟුතුනේ දැන් ඔබ මොකද්ද කතා කරන්නේ ඔබ කොහොමද මේකද භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහට අර මල් වට්ටියක් අරන් යන්නේ? මම ඔබට කියන්නේ ඒකයි. ඔබගේ හිතේ නැත්නම් ඒ හැඟීම පිටින් ඔබ කොහොමද අරන් යන්නේ? අපිට නම් බොරුවට රඟපාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබගේ හිතෙන් අහලා බලන්න. මේ තරුණ පුතාලා දුවලා මේක අහලා බලන්න මේ කියන්නේ. ඔබ ආදරේ සාසනයට මම දන්නවා. බුදුහාඳුරනේ පණ උනක් දෙනවා. ආදි වශයෙන් එහෙම හිතෙනවා හැඟීම් එනවා ඔබට. ඔබ පුදුම ආදරේ සාසනේ. නමුත් මම ඔබෙන් ඉල්ලන සාසනික ආදරය ඕක නෙමෙයි. ඔබගේ හිතේ ගිනි හට ගන්නවා නම් ඔන්න ඔය ගින්න නිවා ගන්න පුතේ එච්චරයි කරන්න තියෙන්නේ. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේට දෙන්න තියෙන ලොකුම තෑග්ග. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේට කරන ලොකුම උපහාරය වෙන්නේ. වෙන කිසි දෙයක් අවශ්‍යතාවයක් නැහැ භාග්‍යවතුන් වහන්සේ. ඒක ඔබගේ අතින් වෙන්නේ නැත්තම් වෙනතුනි අන්න ඒක තමයි ඔබ කරන ලොකුම ද්‍රෝහයකම. ඒක නිසා මෙතන ඉන්න පිරිස ඇති වෙනතුනි විවිධාකාරයේ තීන්දුව తీරන ගත්ත සමහර දෙමාපියව කැමති තම තීන්දුව తీරන්නේ ගත්තා. නිවන් දකින්න කියලා තීන්දුව తీරන එකත් එකත් එක්ක පැනලා යනවා කියලා නෙමෙයි. එහෙම තීන්දුව తీරන ගත්ත අය ඇති. තමන්ගේ මුළු පවුලත් එක්කම ඉඳලා සාසනේ පිහිට ලබන පිරිස ඇති වෙක. පිටරටවල වල ජීවත් වෙලා ඉඳ. එහෙම පිරිස ඇති වෙක. විවිධාකාරයි. මේ මොකුත් නෙමෙයි පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේට කරන උතුම්ම පූජාව මම කරනවා කියලා ගත්ත අදිස්ථානය පින්වතුනි. ජීවිත පූජාවෙන් මම නිවන කරගන්නවා කොහොම හරි. ඒ නිවන කර ගැනීම තමයි භාග්‍යවතුන් වහන්සේට මගෙන් වෙන්න ඕන ලොකුම උපහාරය කියලා ගත්ත අදිස්ථානය පින්වතුනි. ඒ එකක්වත් ව්‍යර්ථ වෙන්නේ නැහැ. ඒවා තමයි ඔබ ජීවිතේ ගත්ත වටිනම දේවල් පින්වතුනි. මෙතන භාගයට භාගයක් ඉන්නේ එහෙම තීන්දුව తీරන ගත්ත අය. තමන්ගේ දරුවෝ ශාස්ත්‍රයට පූජා කරු අම්මලා තාත්තලා ඉන්න වැඩි හරියක් මෙතන. ඒ හැමෝටම කොච්චර යහපතක් කියලා දිනවද කියලා ඒ අය දන්නවා. කොච්චර යහපතක් කියලා දිනවද කියලා. ලේසි පහසු නෑ ඒවා. ඒක නිසා පින්වතුනි ඔබ අන්නේ පූජාව කරන්නේ. ඔබගේ ගිනි නිවා ගන්න. ඔබ යම් මොහොතක ගින්නටපත් වුණොත් ඒක පින්වතුනි මේ ගුරු සංඝතේටම කරන මහා අපරාධයක්. යම් වෙලාවක පින්වතුනි මගේ හිත පීඩාවටපත් වුණොත් මට ඇඬුනොත් එහෙම මට දුක හිතුනොත් එහෙම මොකක් හරි දෙයක් නිසා පින්වතුනි මම කොහොමද මගේ ගුරුන්ට මුහුණ දෙන්නේ? මම කොහොමද පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට මුහුණ දෙන්නේ? මම කොහොමද පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ කාට කියලා අඬන්නේ? කේන්ති ගියොත් රාගය ඇති වුණොත් මෝහෙන් දඟලන්න පටන් ගත්තොත් මම තමයි ලොක්ක උඹ ඔක්කොටම වඩා මම තමයි මුදුනේ ඉන්නේ මේක තමයි ලොකු මේක මේක තමයි දිග මේක මේක තමයි පල්ල මේක කියා මේක එහෙම මානසිකත්වයකටපත් වුණොත් මම කොහොමද මේකතුනි භාගතුන් වාසේ කාට වඩේ ඒක නිසා හැමතිස්සෙම පින්වතුනි අපි ජීවත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේට මුණ දෙන්න පුළුවන් වෙන්න පින්වතුනි. ගාමිනී කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා ගාමිනී කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. එක බින්දු මාත්‍රයක්වත් භාග්‍යවතුන් වහන්සේටවත් මේ මහා තේර පරපුරටවත් අපහාසයක් වෙන ජීවත් වෙන්නේ නැහැ කියලා.
මේ හිතේ ගිනි හට ගන්න දෙන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි ඔබෙන් වෙන්න ඕනේ. වෙන මොකුත් ඕනේ නැහැ අපිට මේ. ඔය හිතේ ගිනි හට ගන්න නැහැ. අන්න ඒකට අප වෙන්නේ. දැන් බලන්න වේද අපි ඔබෙන් වෙන මොකුත් ඉල්ලන්නේ නැහැ. ඔබ හැමෝම නිවන් දකින්න නිසා තමයි පින්වතුනි ඔබ සිව්පස්සේ පූජා කරන්න ඕනේ. ඔබ කවුරුත් නිවන් දකින්නේ නැත්නම් අපි તો මේ ආරාමේ කවුරුත් නැහැ මං විතරයි ඉන්නේ. එහෙනම් මොකුත් පූජා කරන්න එපා මේ ආරාමේ. කිසිත් දෙයක් පූජා කරන්න එපා පින්වතුනි. එක්කෙනයි ඉන්නේ. ඔය යහපැත්තට බින්ද පාද වැඩිය මොනවාරි හම් මෙච්චරයි. මේ ආරාම හදන්න ඕනෙත් නැහැ. මේ ගොඩනැගිලි හදන්න ඕනෙත් නැහැ. ඔය කිසිම පූජාවක අවශ්‍යතාවයක් නැහැ. මේ පූජාවල අවශ්‍යතාව තියෙන්නේ පින්වතුනි අපි හැමෝම මේ නිවන් දකින්න වැඩ පිළිවෙල ඉන්න නිසා. 3-4000ක් එකතු වෙලා මේ කටයුත්ත කරන නිසා මෙතන සජීවීව. තියෙන මේවා වැඩි වෙයි. සජීවීව මේ දේවල් සිද්ධ වෙන්න නිසා පින්වතුනි. නැත්නම් වෙන මොකුත් අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවය තියෙන හැමෝගෙම ගිනි නිවෙන්න. එහෙනම් ඔබගේ හිතේ ගිනි නිවෙන්න. ඔබගේ හිතේ ගිනි නිවුණාට පස්සේ ඔබට පුළුවන් වෙනවා පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ඉස්සරහා මහා සීයනාදේ කරන්න. එදා රහතන් වහන්සේලා පිරිනුවම් පානකොට පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලීමකට අනුව පින්වතුනි ආසේ පැන නැගලා 이르දියේ තියෙන උතුම ආසේ පැන නැගලා පින්වතුනි ලෝකෙටම හෙන්න මහා සීහනාද කළා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ගුණ වර්ණනා කළා තියෙනවා. ස්වාගතං වත මේ ආසී මම බුද්දස්ස සන්තිකේ කියන. මොකද නෙමෙයි උන්වහන්සේලා ගිනි නිවිච්ච නිසා. ඔබට හිතලා බලන්න උන්වහන්සේලා ගිනි නිවිච්ච නිසා වෙන මොකුත් නෙමෙයි. එකම හේතුව ඒක පිටින්. ගිනි නිවි. එහෙනම් මේ ශාසනය තියෙන පිටින් ගිනි නිවන්න. ඒකයි මේ ශාසනයේ ඉන්න යතිවරු කියන්නේ කෙලිම පිටින් ගිනි නිවන හමුදාව. එහෙනම් ඔබේ ගින නිවා ගන්න මේ හමුදාවට කියලා පිටින්. ඔබේ ගින නිවිච්ච දවසට තමයි ඔබට පුළුවන් ඉන්නේ භාග්‍යතුන් වහන්සේට මේ මනරම් පූජාව කරන්න පිටින්. ඒ තමයි ඔබගේ හිතින් කරන මේ මහා පූජාව පිටින්. ස්වාමීනි ජාතිය ෂේ වුණා ස්වාමීනි. අන්න එක කියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න මේක. අනන්ත අප්‍රමාණ සංසාරයත් එස්සේ. භාග්‍යවතුන් වහන්සේ එහෙම නැත්නම් මහබෝසතාණන් වහන්සේ ඒ විදපු දුක් ගැහැට සියල්ලටම ලන්සුව හම්බුණා. ගිනි නිවුණා. ඔන්නෝක කියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න මේක. ඒකට වෙර වීර්ය කරන්න. සිව්වනක් පිරිසම ඒකමයි කළ යුත්තේ පෙන්ගස. අපි හැමෝම එකතු වෙලා ඕකමයි කළ යුත්තේ. මේක මේ කාලේ වෙන දේවල් වලට පාවිච්චි කරන්න එපා අපරාධ. ඔබට වරම හම්බෙලා තියෙන්නේ. පාවිච්චි කරන්න එපා වෙන දේවල්.